Alright, today we have the lesson System Development Life Cycle, which is second lesson of our grade 11 syllabus in ICT. And today we're gonna have a recap, like quick revision about the entire lesson, from talking about the system, what is a system, information system, words, how we're gonna create a system and deliver it to a client. Okay, moving on. First of all, what is a system and why do we need a system? සිස්ටම් එකක් කියන්නේ මොකද්ද සහ අපිට සිස්ටම් එකක් ඕනේ කරන්නේ ඇයි? මුලින්ම ගත්තොත් එහෙම අපි පොඩි ඩ්‍රෝබැක් එකක් ගියොත් අපේ ෆස්ට් ලෙසන් එකට ග්‍රේඩ් 11 වල එතන පොඩි පොයින්ට් එකක් තිබ්බා we create a system to solve a problem. අපි සිස්ටම් එකක් හදන්නේ මොකක් හරි ප්‍රොබ්ලම් එකක් සෝල්ව් කරන්න. ඉතින් ඒ හදන සිස්ටම් එක මොකද්ද? and ඒ සිස්ටම් එකක් හදන්නේ කොහොමද කියන එක තමයි අපිට සිස්ටම් එකක් කියන එක ගැන ඩෙෆිනිෂන් එකක් විදිහට ගන්න පුළුවන්. System is a collection of interconnected components which works together to fulfill a specific task. I got that. System is a collection of interconnected components. That means system එකක් කියන්නේ පොඩි පොඩි components ගොඩක් එකතු වෙලා හැදිච්ච දෙයක් which towards a specific goal. මොකක් හරි common goal එකක් කරා යන්න. That means පොඩි කම්පෝනන්ට්ස් ගොඩක් එකතු වෙලා හැදිච්ච පොඩි කම්පෝනන්ට්ස් ගොඩක් එකතු වෙලා හදාගත්ත දෙයක් මොකක් හරි කොමන් ගෝල් එකකට යනවා නම් අපි ඒකට කියනවා සිස්ටම් එකක් කියලා. අන්න ඒක තමයි අපිට ගන්න පුළුවන් බේසික්ම අයිඩියා එක. ආ ඩෙෆිනිෂන් එක ගත්තොත් system is a collection of components which works together to fulfill a specific task. නැත්නම් to achieve a specific task. The system is consist of three main components which are input, process and output. ඉතින් මේ ඉන්පුට් එකෙන් තමයි ඩේටා ටික අපිට රිසීව් වෙන්නේ and process එකෙන් ඩේටා ටික process කරලා අපිට output එක හම්බ වෙනවා මොකක් හරි result එකක්. අපි data input කරලා information එළියට එන process එකට අපි කියනවා information system එකක් කියලා. හරිද? එතකොට ඊගාව definition එක තමයි information system එකක් කියන්නේ මොකක්ද කියන එක. Information system is a system which converts data into information. That means අපි data input කරලා output එක විදිහට අපිට information හම්බ වෙනවා නම් අපි ඒ system එකට කියනවා information system එකක් කියලා. පැහැදිලිද? The next point, there are two types of systems, which means manual and computerized systems. ඉතින් මේ manual system එකක් ගත්තට පස්සේ manual system එක තුළදී හැම වැඩක්ම වෙන්නේ අපි manually කරන්න. example එකක් විදිහට ගන්න පුළුවන්. අපි ගත්තොත් එහෙම අවුරුදු 10කට විතර කලින් දැන්ට ස්කූල්ස් වල ඇඩ්මිෂන් and ඊට පස්සේ ස්කූල් එකක් ඇතුලේ ළමයිගේ රෙකෝඩ්ස් තියාගන්න විදිය. ඉතින් මේ රෙකෝඩ්ස් තියාගන්න විදිය අපි කරේ සාමාන්‍යයෙන් ඔක්කොම හැමදේම මැනුවලි. that means ඔෆිස් එකේ අපිට ඒකට අදාළ මිස් කෙනෙක් ඉන්නවා. එයා අපේ ඇඩ්මිෂන් නම්බර් එක ලියලා ඒක ෆයිල් එකක් ඇතුලේ තියලා තියෙනවා. ඉතින් එතකොට අපිට අදාළ කරන හැම තොරතුරක්ම අපේ ස්කූල් එකෙන් ගන්න ඕන හැම ඩීටේල් එකක්ම ඒ ෆයිල් එක ස්ටෝර් කරන එක තමයි වෙන්නේ. එතනදී මේ process එකේ හැම දෙයක්ම උනේ manually. ඉතින් අපි මේ වගේ systems වලට කියනවා ඒක manual system එකක් කියලා. ඉතින් ඔය process එක මේ වෙනකොට that means in 2026 computerized system එකක් වෙලා තියෙනවා. ඒ එදා අතින් කරපු හැම දෙයක්ම දැන් මේ වෙනකොට අපි softwares use කරලා කරන්න පටන් ගන්න තියෙනවා. එතකොට අපි computerized system එකක් විදිහට ගත්තත් same process එක but අතින් ලියන වෙනුවට අපි ඒක කම්පියුටර් එකෙන් දැන් කරනවා. හරිලා මම දැන් හිතන්න මෙන්න මේ ෆයිල් එක ගන්නකො. මේ ෆයිල් එක ඇතුලේ තියෙන්නේ සර්ටිෆිකේට්ස් වගේ. මේක ඇතුලේ නම් තියෙන්නේ. මේ ෆයිල් එක හිතන්න ස්කූල් එකේ මගේ මම ගියපු ස්කූල් එකෙන් මට දීපු ෆයිල් එක මගේ හැම රෙකෝඩ් එකක්ම තියෙන කියලා. එතකොට මම ස්කූල් එකට ගියපු දවසේ ඉඳන් මෙන්න මේ ෆයිල් එක තමයි මේන්ටේන් වෙලා තියෙන්නේ. හරිද? එතකොට මම කරන හැම වැඩක්ම හොඳ වැඩ වෙන්න පුළුවන් නරක වැඩ වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම මගේ හිතුවොත් එහෙම මෙන්න මෙතන මගේ ඇඩ්මිෂන් නම්බර් එකක් තියෙනවා කියලා මේ ෆයිල් එක ඇතුළේ තමයි ස්ටෝර් වෙන්නේ. ඒකට මම ලිවිං සර්ටිෆිකේට් එක ගද්දි මෙන්න මේකෙන් තමයි ප්‍රොසෙස් කරලා ඉන්ෆර්මේෂන් ටික අරගෙන ලිවිං සර්ටිෆිකේට් එකට දාන්නේ. හරිද? සරල උදාහරණයක් ගත්තේ අපි මැනුවල් සිස්ටම් එකක් වෙන්නේ කොහොමද කියලා. මෙන්න මේ වගේ ෆයිල් එක මේන්ටේන් කරනවා අපි මැනුවලි. එතකොට මේක ඇතුලේ හැම දෙයක්ම අපි අතින් ලියන්නේ. So the next part is computerized information system. ඉතින් computerized information system එකකදී වෙන්නේ ඒ ෆයිල් එකේ තිබ්බ හැම දෙයක්ම අපි software එකක් use කරලා computer එකක store කරන එකයි කියන්නේ.
ෆයිල් එකක් අරගෙන ඒක ඇතුළේ රෙකෝඩ්ස් වල අතින් ලියනවා වගේම කම්පියුටර් එකේ software එකක් මොකක් හරි පාවිච්චි කරලා අපිට ටයිප් කරලා ස්ටෝර් කරනවා. ඉතින් එතකොට මේකේ වාසි අවාසි කියන දෙකක් තියෙනවා. බැලුවම අපිට computerized system එකක් ඇතුලේ advantages ගොඩාක් පේනවා. There are more advantages in using a computerized information system. First one is low physical space requirement. අපි manual එකක් කරද්දි දැන් මේ වගේ files ගොඩක් use කරන්න යනවා. කොල්ලක් ඇතුලේ අවුරුද්දකට ළමයි 1000ක් එනවා නම් එතකොට එකේ ඉඳන් 13 වෙනකන් තියනවා නම් එක අවුරුද්දකටම එනවා ළමයි එක අවුරුද්දකටම ඉන්නවා ළමයි 13000ක් විතර. ඉතින් ඔය වගේ ලොකු දෙයක් වෙද්දි ගාන අරුදුනක් දන්නේ. ෆයිල්ස් ඒ වගේ ගානක් තියාගන්න අපිට අනිවාර්යෙන් ලොකු රූම් එකක් ඕන වෙනවා. ඔයගොල්ලෝ ස්කූල්ස් වල දැකලත් ඇති සමහරකට ඔය වගේ රූම්ස් තියෙනවා මේ ෆයිල්ස් කොට ගහපු. ඉතින් අන්නේ වගේ ලොකු ස්පේස් එකක් ඕන වෙනවා. හැබැයි ඒ ප්‍රොසෙස් එකම අපිට කරන්න පුළුවන් හાર્ඩ් ඩිස්ක් එකක් හෝ දෙකක් යූස් කරලා. සමහරක් වෙලාවට ඒක හાર્ඩ් ඩිස්ක් එකක් හොඳටම ඇති කම්පියුටරයිස්ඩ් ඉන්ෆර්මේෂන් සිස්ටම් එකක් පාවිච්චි කරනවා නම්. එතකොට පළවෙනි එක අපිට ගන්න පුළුවන් low physical space requirement. ඊට පස්සේ අපිට ගන්න පුළුවන් common දේවල් ටිකක් තියෙනවා. Errors are minimal in using computerized information system. අපිට දෙයක් අතින් කරද්දී අතින් ලියද්දී error එකක් වෙන්න තියෙන ඉඩ වැඩි. but computerized විදියට කරද්දී හරි knowledge එකෙන් කරද්දී errors එන්න තියෙන ප්‍රමාණය හරිම අඩුයි. ඊට පස්සේ අපි ගත්තොත් security එක ගැන. security එක ගැන සුදු කළු දෙපැත්තම තියෙනවා. but more security in computerized information system. මොකද access ගත්තත් අපිට access limit කරන්න පුළුවන් and වෙන security එකක් අපි ගත්තොත් මේ ගින්නක් නැත්තම් ගම් වතුරක් ආවත් අපිට backup කරලා තියාගන්න පුළුවන් අපේ data ටික computerized system එකදී. but physically තියෙද්දි අපිට මේ දේවල් එහෙම දෙයකින් protect කරගන්න එක අමාරුයි. මොකද රියල් වර්ල්ඩ් එකේ දිවෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් ඔහොම ගොඩාක් කල් ඔය තියෙද්දි ඔය අසුවල මීයෝ වෙනවා. ඊට පස්සේ තව එක ඉන්සෙක්ට්ස් ලැවිලා සමහරක් වෙලාවට probability එකක් තියෙනවා මේ දේවල් damage වෙන්න. but computerized එකේදී මේ දේවල් වෙන්නේ නැහැ. ඒකදී වෙන්නේ අපිට external threat එකක් ආවොත් වගේ තමයි data වලට මොකක් හරි issue එකක් වෙන්නේ. හරි ඔය ටික තමයි අපි roughly system එකක් කියන්නේ මොකද්ද, manual system එකක් කියන්නේ මොකද්ද, computerized information system එකක් කියන්නේ මොකද්ද ගැන කතා කරද්දී basically අපිට දැනගන්න තියෙන දේවල් ටික. and මෙතනින් එහාට අපිට තියෙනවා system development process එක. අපි මේ කතා කරපු systems ඒ කියන්නේ computerized system එක හදන්නේ කොහොමද කියන process එක තියෙනවා දැන් අපිට කතා කරන්න. okay so SDLC කියන process එකේදී system development life cycle කියන process එක ඇතුළේදී තියෙන පළවෙනි එක තමයි identification of requirements කියලා කියන්නේ. මේක ඇතුළේදී steps තියෙනවා 6ක් and ඒ 6න් first එක තමයි මේ identification of requirements කියලා කියන්නේ. ඒක system analyst කියලා කෙනෙක්ට star එකක් දාලා තියෙනවා. ඉතින් අපි computer world එකේ නැත්නම් අපි ගත්තොත් එහෙම IT world එකේදී අපි ගොඩක්ම දන්න jobs තමයි software engineer, දැන් AI engineers, web coders, ඊට පස්සේ ගත්තොත් එහෙම cyber security engineer, network administrators ලා වගේ. ඉතින් මේ system analyst කියන්නේ තන්නේ වගේ job role එකක්. ඒ job role එක ඇතුළේ තියෙන task එක තමයි මෙන්න මේ identification of requirements කියන්නේ systems වල. like giving a complete investigation about the new requirements of the system and the existing system. ඒ කියන්නේ අපිට හදන්න තියෙන system එක ගැන idea එකක් ගන්න මේ වෙනකොට system එකක් තියෙනවා නම් අන්නේ system එක ගැන complete investigation එකක් කරන එක තමයි මෙන්න මේ identification of requirements කියන එක ඇතුළේදී වෙන්න ඕනේ. ඉතින් ඒක වෙන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා. පළවෙනි විදියට අපිට ගන්න පුළුවන් observations වලින් අපිට පුළුවන් ඒ කියන්නේ අපිට තියෙන තැනකට site visit එකක් වගේ ගිහිල්ලා observe කරන්න පුළුවන් ඒක ඇතුළේ දේවල් වෙන විදිය. second one is interviews. අපිට පුළුවන් example එකක් විදියට library management system එකක් හදනවා නම් library එකේ ඉන්න අය ඊට පස්සේ library එක use කරන අය හැමෝම interview කරලා බලන්න ඒකෙන් කොහොමද අලුත් system එකක් හදන්න මොනවද ඕනේ requirements කියලා. ඊට පස්සේ third එක තමයි questionnaires. fourth one is document collection.
document collection, and the fifth one is prototyping. So observation එකේදී අපි කිව්වා observe කරනවා කියලා system එක like site visit එකක් අපිට ගිහිල්ලා පුළුවන්. ඊතන library එකක් ගැන library එකට system එකක් හදනවා නම් අපිට පුළුවන් library එකට සතියට දවස් 3ක් වගේ visit කරන්න. ඒ කියන්නේ ස්කූල් එකට හදනවා නම් junior ළමයි ඉන්න දවස් වලට grade 10 11 A levels line වෙලාවල් වලට ගිහිල්ලා observe කරන්න පුළුවන්. ඒක ඇතුලේ queue එක කොහොමද වෙන්නේ, ඊට පස්සේ ළමයින්ට යන time එක කොහොමද වගේ දේවල්. interviews ගත්තාම අපිට ළමයින් interview කරන්න පුළුවන්. principal, librarians ඒ වගේ කට්ටියව ඉන්ටර්වියු කරලා අයිඩියා එකක් මේක ඇතුලේ ගන්නත් පුළුවන්. ක්වෙස්චන් රිස් ගත්තට පස්සේ අපිට පුළුවන් පොඩි සර්වේ එකක් වගේ දෙන්න. දීලා මේක ටික් කරගෙන යන්න වගේ දෙයක් කියලා අපිට පුළුවන්. අදාළ කරන ඉන්ෆෝමේෂන් ටික අපිට ගන්න අලුත් සිස්ටම් එකක් හදන්න ඕන රික්වයර්මන්ට්ස් ටික කලෙක්ට් කරගන්න. ඊගොඩ තියෙනවා ඩොකියුමන්ට් කලෙක්ෂන් එක කියලා එකක්. ඉතින් මේ ඩොකියුමන්ට් කලෙක්ෂන් කියන එකත් ඇවිල්ලා ගත්තොත් එහෙම අපිට ලයිබ්‍රරි එක ඇතුළේ තියෙනවා සාමාන්‍ය මෙන්න මෙහෙම කාඩ් එකක් තියෙනවා. අපිට මෙන්න මෙතනින් මෙහෙම නම තියෙනවා. අපේ නම නෙමෙයි අපේ නම උඩින්ම ලියන්න තියෙනවා ග්‍රේඩ් එකයි ඔක්කොමත් එක්ක. ඊට පස්සේ තියෙනවා මෙන්න මෙතන පොතේ නම ලියන්න, ගත්ත දවස, බාර දෙන දවස, ඊට පස්සේ මොකක් හරි මෙතන තිබ්බවනවා. සීල් එක තියන්න ඕකෙත් තියෙනවා. ඔන්න ඔය වගේ අපිට තියෙනවා නම් ඒ වගේ ඩොකියුමන්ට් කලෙක්ෂන් ඒ කියන්නේ ඩොකියුමන්ට්ස් තියෙනවා නම් ඒ සිස්ටම් එක ඇතුළේ යූස් කරන අපිට පුළුවන් ඒවත් කලෙක්ට් කරගන්න සැම්පල්ස් විදියට. ඊට පස්සේ අන්තිමටම ඉන්නවා ප්‍රොටෝටයිපින් කියලා එක්කෙනෙක්. දැන් හිතන්න අපෙන් කවුරු හරි ඉල්ලනවා information library management system එකක්. Someone is requesting us a library management system. So we are giving a sample like something like a sample which touch their boundaries. එයාලා කියලා තියෙන boundaries ටික touch වෙන විදිහට sample එකක් අපි දෙනවා. And we let them to use it. අපි යාලට ඒක පාවිච්චි කරන්න දීලා එයාලගෙන් feedback එකක් ගන්නවා. example එකක් විදිහට කවුරු හරි ඇවිල්ලා ඉල්ලනවා නම් මගෙන් library management system එකක් මම වෙන ස්කූල් එකකට හදපු එකක් හරි නැත්නම් අපි ගා තියෙන sample එකක් හරි වෙන ස්කූල් එකකට හදපු එකක් දෙද්දි ethical issues තියෙනවා. so sample එකක් වගේ එකක් මම ඒගොල්ලන්ට දෙනවා. තුන් දීලා මම කියනවා like okay you guys just use it for 2 to 3 weeks and just let me know the feedbacks. ඉතින් ඒ වගේ අපිට feedbacks collect කරලා අපිට ඕනේ කරන දේ හදාගන්න හැකියාවක් තියෙන. ඉතින් මේ හැම දෙයක්ම වෙන්නේ මෙන්න මේ කියන identification of requirements step එක ඇතුලේ. okay the next step is designing the solution. අපි දැන් first step එකේදී අපිට ඕන කරන requirements ඔක්කොම identify කරගත්තා. we have completed our first step and from that step the system analyst gave us the complete investigation about the existing system and the requirements for the new system. පරණ සිස්ටම් එක ගැන අඩුපාඩු තියෙනවා නම් ඒවා and අලුත් සිස්ටම් එකේ අපිට ඕනේ කරන හැම රික්වයර්මන්ට් එකක්ම මේ අපිට ෆස්ට් ස්ටෙප් එක identification of requirements වලින් දුන්නාම අපි යනවා අපි දෙවෙනි ස්ටෙප් එක designing the solution. designing the solution කියන phase එක ඇතුළතදී mainly වෙන්නේ මෙන්න මේ කියලා තියෙන දේවල් identify software requirements. ඒ කියන්නේ අපිට අලුත් සිස්ටම් එක හදන්න ඕනේ කරන software වර්ග සහ software මොනවද අපි follow කරන්න ඕනේ දේවල් මොනවද කියන ඒ structure එක මුලින්ම අපි ගන්නවා මෙන්න මේ designing the solution. ඊගාට main hardware අපිට ඕනේ කරන hardware. දැන් අපි library management system එකක් වගේ දෙයක් හදනවා නම් අපිට ඒකට හිතන විදිහට පහසු වෙනවා barcode reader එකක් තිබ්බොත් වගේ අපිට ලේසි වෙනවා. ඉතින් අපිට barcode reader එකයි monitor එකයි keyboard එකයි mouse එකයි කියන ටික තිබ්බොත් එහෙම rough idea එකක් විදිහට මේ ටික මේ process එක මේ system එක හදන්න හරිම ලේසියි. ඉතින් ඒ වෙනුවට අපිට මේක ඇතුලේ නිකන් monitors 3යි keyboards 2යි print එකක් ඕනේ. print එකයි scan එකයි තිබිලා ඔක්කොම තිබිලා barcode reader එකක් වගේ එකක් නැති වුණොත් එහෙම system එක පොඩ්ඩක් run කරන්න අමාරුයි. ඉතින් අන්න ඒ වගේ දේවල් තමයි මේ main hardwares ටික අඳුර ගන්නවා අපි requirements hardware requirements අඳුර ගන්න එකෙන් කරන්නේ මේ process එක ඇතුලේදී. ඊළඟ database creation. ඉතින් අපි system එකක් හදද්දී system එකේ ඉන්න ළමයින් teachers ලා books අනිවාර්යෙන්ම ඔය කියන හැම දෙයක්ම ස්ටෝර් කරන්න අපිට database අවශ්‍ය වෙනවා. ඒ database create කරගන්න process එක. database create කරනවා කියන්නේ ටිකක් ලොකු process එකක්. අන්න ඒ process ඔක්කොම දේවල් කරන්නේ මේකෙදි සහ අන්තිමට ඉන්න අපිට අපි කරන test planning කියලා phase එකක්. test කරන්න තියෙන ඉස්සරහට කියන්නේ අපි හදන system එක අපි client කෙනෙක්ට deliver කරන්න කලින් අනිවාර්යෙන් test කරන්න ඕනේ. ඉතින් ඒ test
කරන්න අවශ්‍ය කරන කියන්නේ ඒ ටෙස්ට් කරන දේවල් අපිට හිතෙන විදිහට ටෙස්ට් කරන්න බෑ. ඉතින් ඒ හැමදේම අපි ප්ලෑන් එකකට අනුව කරන්න ඕනේ. ඒ ප්ලෑන් එක හදන්නේ මෙන්න මේ කියන designing the solution කියන phase එක ඇතුළතදී. ඉතින් මෙන්න මේ දේවල් ටික තමයි ඔන්න designing the solution phase එකේදී සරලවම වෙන්නේ. In coding the solution we are using a suitable developing language like programming language එක නෙමෙයි අපි use කරන්නේ අපි system එකට suitable එක. That means example එකක් විදිහට ගත්තොත් එහෙම අපි නිකන් Laravel වගේ language එකකින් හදලා තියෙන එකකට HTML ඔබන්න වගේ try එකක් දෙන්න නැහැ කොයි වෙලාවකවත්. ඒ වගේ අර කියන්නේ programming languages ගොඩක් තියෙනවා. ඉතින් එතකොට ඒ programming languages ඇතුළේදී අපි නිකන් අර අච්චාරුවක් කරගන්න නැතුව හරිය විදියට අවශ්‍ය කරන programming language suitable programming language එක හොයාගෙන අන්න එකෙන් අපි මේ හදාගත්ත system එකේ අපි දැන් අර කලින් step එකේදී අඳගත්ත flow charts ඔක්කොමත් එක්ක pseudo codes ඔක්කොම ඇවිල්ලා මේක ඇතුළේදී අපි අවශ්‍ය කරන system එක suitable programming language එක පාවිච්චි කරලා code කරන්න පටන් ගන්නවා. හරි ඊගා phase එක තමයි අපේ හතරවෙනි step එක which means testing and debugging. So in this phase we just gonna test our system which was created in our third step by using a suitable programming language. අපි මොකක් හරි අවශ්‍ය කරන programming language එකක් පාවිච්චි කරලා හදපු system එක test කරන එක තමයි මේ phase එක ඇතුළතදී වෙන්නේ. ඉතින් මේ phase එක ඇතුළතදී test කරද්දී test කරන විදි හතරක් තියෙනවා මෙතන. එකක් තියෙනවා unit test කියලා, integration testing, system testing and acceptance testing. ඉතින් මේවා නම්බරින් කරලා දෙනවා 1 2 3 4 කියලා. ඉතින් අන්න ඒ පිළිවෙලට තමයි මේ ටික කොහොමත් අපි follow කරන්න ඕනේ. unit test එකේදී වෙන්නේ definition එකක් විදිහට අපි ගත්තොත් එහෙම each unit in the system is tested individually. That means මේක ඇතුළේ තියෙන හැම unit එකක්ම one by one unit by unit check කරනවා කියන එක. ඊගාවට ගත්තොත් එහෙම integration testing කියන්නේ මේ units ඔක්කොම එකට එකතු කරලා වැඩ කරනවාද කියලා check කරන එක. and system testing කියලා කියන්නේ system එකේ තියෙන දැන් මේ අපි integration testing එකෙන් හදපු එක input එකට දාලා output එක යනවාද කියන එක. acceptance test කියන්නේ user එකට කැමතිද කියලා කියන එක. අපි ඔක acceptance testing කියන්නේ checking whether the user is satisfied with it or not. So let's take an example for this and talk about it. Okay, imagine අපි අර පොඩි කාලෙදී සාමාන්‍ය කරන දෙයක් තමයි මල් බයිසිකල් වල light set කරනවා 9 volt batteries and LEDs use කරලා. Okay, so අපිට ඕන කරනවා හිතන්න මොනවා හරි ටිකක් circuit එක පොඩි LEDs and a battery wires. So ඔන්න ඔය ටික අපිට ඕනේ කරනවා අර පොඩි මොකක් හරි ලයිට් වලින් එකක් හදන්න. මෙතන අපි ගත්තොත් එහෙම රෙසිස්ටර් එකක් හරි මොකක් හරි එකක් අපි ගමුකෝ. නැත්නම් හිතන්න මල් බයිසිකල් කතාව නැත්නම් LDR එකක් අපි හදනවා. හරි LDR රෙසිස්ටර් එකක් යූස් කරලා emergency lamp concept එකක් අපි හදනවා. මම මතක විදියට ඔක තිබ්බා. grade 9 වල වගේ තිබ්බා. So මේක ඇතුළේදී අපිට ඕනේ කරනවා එතකොට wires, a battery and a LDR. හරිද? LDR එකක් කියලා කියන්නේ සරලවම මේක වැහුවට පස්සේ ලයිට් එක පත් වෙන්න ඕනේ සිස්ටම් එකක් කියලා හිතන්නකෝ. එතකොට යුනිට් ටෙස්ට් එකේදී අපි කරන්නේ මෙන්න මේ අපි ගන්න ලයිට් එක, සෙන්සර් එක, ඊට පස්සේ බැටරි and wires කියන ඒවා තනි තනිව බලනවා චෙක් කරනවාද කියලා. ලයිට් එක අපිට පුළුවන් සාමාන්‍යයෙන් පොඩි බැටරි එකකට ටච් කරලා චෙක් කරන්න. LDR එකත් අපිට පුළුවන් ඒක ටෙස්ට් කරන්න, wires පුළුවන් and බැටරි එක අපිට පුළුවන් ඕනනම් දිව තියලා උනත් චෙක් කරගන්න. හරිද? ඊට පස්සේ නෝ හරි integration testing කියලා කියන්නේ මෙන්න මේක මේ light එක, sensor එක, battery and switch කියන කට්ටිය එකට එකතු කරලා බලනවා මේක වැඩ කරනවද කියලා. දැන් සමහරක් වෙලාවල් තියෙනවා මෙතන පාවිච්චි කරන චූටි LED diode එකක් නම් මෙතනට 9 volt එකක් ගත්තට පස්සේ light එක පිච්චිලා යන්න පුළුවන්. but මෙතනදී අපිට 9 volt එකත් වෙනම check කරද්දි වැඩ කරා and light එකත් වෙනම check කරද්දි වැඩ කරා. ඒකෙන් integration testing එකට ආවට පස්සේ integration testing එකේදී දෙන්න එකට තිබ්බට පස්සේ වැඩ කරේ නැහැ. they blew up. ඒගොල්ලෝ පිච්චිලා ගියා. අන්න ඒකට හේතුව මොකද්ද? මේ 9 volt එකෙන් එන power එක හොඳටම වැඩි LED පොඩි diode එකකට. අන්න ඒ වගේ දේවල් හින්දා තමයි අපි
ඉන්ටග්‍රේෂන් ටෙස්ටිං එකක් යූස් කරන්නේ. යුනිට්ස් විදියට එයා වැඩ කරත් ඒගොල්ලන් කට්ටිය එකට කනෙක්ට් කරාට පස්සේ සමහරක් වෙලාවට කම්පැටිබල් නැති වෙන්න පුළුවන්. සපෝට් කරන්න නැති වෙන්න පුළුවන්. ඉතින් සිස්ටම් එකක් හදද්දිත් ඒ වගේ. යුනිට්ස් ටික වෙන වෙන මිද්දි හොඳට perform කරත් යුනිට්ස් ටික එකතු කරාට පස්සේ සිස්ටම් එකේ ඒ පාර්ට්ස් කම්පැටිබල් නැති වෙන්න පුළුවන්. එක්කෙනෙක්ට එක්කෙනෙක් යන්න. එතකොට සිස්ටම් එකක් ක්‍රෑෂ් වෙන්න පුළුවන්. ඉන්ටග්‍රේෂන් ටෙස්ටිං කියන එකෙන් පාස් වුණොත් තමයි සිස්ටම් එකක් අපි එවන්නේ මෙන්න මේ සිස්ටම් ටෙස්ටිං කියන දැනට. ඉතින් දැන් අපි එක්සැම්පල් එකකට මාය આવොත් එහෙම සිස්ටම් ටෙස්ටිං එකෙන් දැන් අපිට ඕනේ කරපු සිස්ටම් එක තමයි මොකක් හරි මේ වගේ කියන සෙන්සර් එකක් මෙහෙම බැහුවට පස්සේ ලයිට් එක පත්තු වෙන්න. ඒක තමයි අපිට සිස්ටම් එකෙන් ඕනේ කරපු දේ. So අපි හදපු සිස්ටම් එක මෙහෙම සෙන්සර් එකක අපි කවර් කරාට පස්සේ සෙන්සර් එක වැහුවට පස්සේ ලයිට් එක නිවිලා සෙන්සර් එක ඕපන් එකේ තියෙද්දි ලයිට් එක පත්තු වෙනවා නම් අපිට ඕන වෙලා තිබ්බ දේ ඔපොසිට් එක තමයි එතනින් ඇවිල්ලා තියෙන්නේ. අන්න එතකොට සිස්ටම් එක දැන් යුනිට් ටෙස්ට් එකත් පාස් ඉන්ටග්‍රේෂන් ටෙස්ටිං එකත් පාස් බට් අපිට ඕනේ කරන ඉන්පුට් එකට අදාළ අවුට්පුට් එක නෙමෙයි ආවේ. So system testing කියන්නේ in definition checking whether the system is giving the output for the given input. ඒ කියන්නේ අපිට ඕන කරන අපි දීපු ඉන්පුට් එකට අදාළව අවුට්පුට් එක දෙනවද කියන එක. අපි මේ කවර් කරාට පස්සේ අපි ඕන උනේ ලයිට් එක පත්තු වෙන්න බට් කවර් කරාට පස්සේ ඔෆ් වෙලා ඕපන් තියෙද්දි ඔන්න වෙන සිස්ටම් එකක් නම් තියෙන්නේ. මෙන්න මේ සිස්ටම් ටෙස්ට් කියන එක ෆේල් වෙනවා. ඉතින් එතකොට මෙතනදි කම්පැටිබල් වුණත් ආයෙ මෙතනට එද්දි වැඩ කරන්න තියෙන්න පුළුවන්. So මේ තුන් දෙනාම පාස් වුණොත් අපි අන්තිම ස්ටෙප් එක විදිහට යනවා අපේ acceptance testing කියන step එකට. So in acceptance testing we are checking whether user is satisfied or not. user අපේ system එකත් එක්ක කැමතිද අකමැතිද කියන එක තමයි මෙතනදී අපි අත්තම check කරන user නෙමේ client වෙන්න ඕනේ. client අපේ system එකත් එක්ක කැමතිද නැද්ද කියන එක තමයි අපි මෙතනදී check කරලා බලන්නේ. ඉතින් මේවා තමයි system එකක් test කරන විදිහ ටික මීට වඩා system testing methods තියෙනවා. black box testing, white box testing ඒ වගේ තව ගොඩක් දේවල් තියෙනවා. but මේ හතර තමයි අපිට තියෙන්නේ. මේ හතර කරලා ඉවරලා අපි මේ ටික පාස් වුණොත් like acceptance test කියන තැනට වෙනකන් ඇවිල්ලා පාස් වුණොත් අපි move on වෙනවා අපේ ඊගාව step එකට which is deployment of the system. Step is deployment of the system. මේක අපි කරේ testing එක පාස් වුණොත් විතරයි. I think deployment of the system means installing the system to the given place. Deployment විදි හතරක් තියෙනවා. Direct deployment, parallel deployment, phased deployment and pilot deployment කියලා. හරිද? එතකොට මේ direct පළවෙනි එක අපි ගත්තොත් එහෙම direct deployment. පළවෙනි එක ගත්තොත් direct deployment. So in direct deployment we just replace our old system like existing system immediately right after the new system came in. ඒ කියන්නේ අපේ අලුත් සිස්ටම් එක ආපු ගමන්ම අපි මේ වෙනකොට තිබ්බ සිස්ටම් එක රීප්ලේස් කරනවා අලුත් සිස්ටම් එකත් එක්ක. එතකොට මේ සිස්ටම් චේන්ජ් එකේදී වෙන්නේ අපි ගත්තොත් එහෙම මෙන්න මේ වගේ අපේ ඕල්ඩ් සිස්ටම් එක මේක ඇතුලේ ඉන්නවා ටික කාලයක් තිස්සේ. හැබැයි නිව් එක්කෙනා ආව ගමන් අලුත් එක්කෙනා ආව ගමන් මෙන්න මේ ඕල්ඩ් එක්කෙනාව රීප්ලේස් කරලා නිව් එක්කෙනාව අරන් යනවා. ඉතින් මේක ඇතුළේදී අපිට යන කොස්ට් එක හරිම අඩුයි. ඒ කියන්නේ ඩිප්ලොයිමන්ට් එකකට යන කොස්ට් එක ගොඩක් අඩුයි. මොකද අපිට ඕල්ඩ් එක්කෙනෙක් ආයේ තියාගෙන ඉන්න දෙයක් නෑ. අපි නිව් එක්කෙනාට තමයි ගෙලින්න යන්නේ. ඒකෝර නිව් එක්කෙනාගේ විතරයි අපිට ස්පෙන්ඩ් කරන්න තියෙන්නේ. හැබැයි මේක ඇතුළේ තියෙන රිස්ක් එක වැඩි. The risk is high because in any case අපි ටෙස්ට් කරත් in any case if the system gives an error you don't have any backup here because you just removed it completely. So ඔයාට backup එකක් නැහැ. අලුත් system එකේ error එකක් ආවොත් අන්නේ risk එක ගොඩක් වැඩි but old system එක අයින් කරපු හින්දා අපිට යන cost එක ගොඩක් අඩුයි. Okay, so the next one is parallel deployment which is completely opposite to the direct deployment method. Direct deployment එකේදී අපි කරේ අලුත් එක්කෙනාව ගමන් පරණ එක්කෙනාව අයින් කරා. ඉතින් මේ parallel deployment method කියන එක්කෙනාගේදී වෙන්නේ ඔයා old system එක තියෙනවා ටික කාලයක් යනකම් and එක තැනකදී new system එක ඇතුළට එනවා. මේ new system එක ඇතුළට ආවට පස්සේ direct deployment එකේ වගේ අපි සම්පූර්ණයෙන් අයින් කරන්නේ නැහැ. ටික කාලයක් යනකම් මෙන්න මේ වගේ පොඩි phase එකක් අපි ගත්තොත් එහෙම 90 day phase එකක් වගේ
පොඩි කාලයක් යනකම් මෙන්න මේ දෙන්නාම පැරලල් රන් කරනවා. දෙන්නාම ටික කාලයක් පැරලල් රන් කරලා නිව් සිස්ටම් එකේ කිසිම එරර් එකක් එන්නේ නැත්තම් නිව් සිස්ටම් එකේ කිසිම එරර් එකක් එන්නේ නැත්තම් අපි ඕල්ඩ් සිස්ටම් එක අයින් කරලා නිව් එකේනව කන්ටිනියු කරන් යනවා. ඉතින් මේක ඇතුළතදී අපිට හම්බෙන රිස්ක් එක ගොඩක් අඩුයි. මොකද අලුත් එකේ දැන් 90 days වගේ පීරියඩ් එකක් ඇතුළත සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට එරර් එකක් එනවා නම් ඒක පෙන්වනවා අපිට. ඉතින් මේ කාලය ඇතුළත එරර් එකක් ආවත් සිස්ටම් එකේ එරර් එකක් ආවත් we do have backup. අපිට old system එකේ ඉන්නවා මෙතන backup එකක් විදියට. and ඊට පස්සේ backup එකක් විදියට ඉඳලා new system error එකක් දුන්නේ නැත්නම් අපි ආව අයින් කරලා මෙයත් එක continue කරන් යනවා. එතකොට cost එකත් ගත්තොත් cost එක ටිකක් වැඩි අපිට direct deployment එකට ගියාට වඩා. මොකද direct deployment එකේදී completely එක්කෙනෙක් පයින් කරලා තමයි අලුත් එක්කෙනාව තියාගෙන ගියේ. but මෙතනදී ටික කාලයක් යනකම් දෙන්නම එකට run කරන් යනවා. එහෙම රන් කරන් ගිහිල්ලා අලුත් එක්කෙනා හොඳ නම් විතරක් පරණ එක්කෙනාව සම්පූර්ණයෙන් අයින් කරලා දානවා. Okay, so the next one is pilot deployment method. In pilot deployment method, we just gonna deploy the new system to a selected area. ඒ කියන්නේ අපි select කරගත්ත area එකකට විතරක් මුලින්ම pilot deployment එකේදී අපේ new system එක දෙනවා. දීලා බලනවා. ඒ කියන්නේ අනිත් මුළු ඒ කියන්නේ example එකක් විදිහට ගත්තොත් එහෙම අපි bank system එකක් ගත්තොත් ලංකාව වටේම banks තියෙන මොකක් හරි bank එකක එක branch එකකට විතරක් අපි අලුත් system එක දීලා තියෙනවා. ඒකට දීලා අනිත් branches වල old system එකේ විදිහටම run වෙනවා. ඉතින් එතකොට new system එකේ error එකක් ආවොත් ඒ error එකෙන් එක branch එකකට විතරයි. and අනිත් ඒවාල ඒ විදිහට smoothly run වෙනවා පරණ system එක. ඉතින් error එකක් ආව නැත්නම් අපිට පුළුවන් හැමෝටම implement කරගන්න. මේකෙදි රිස්ක් එකේ හින්දා ගොඩක් අඩුයි. මේකෙදි වෙන්නේ ටික කාලයක් යනකම් අලුත් සිස්ටම් එක සිලෙක්ටඩ් ඒරියා එකක විතරක් රන් කරනවා. එරර්ස් එන්නේ නැත්තම් මුළු එන්ටයර් ඒරියා එකට මේක දෙනවා. and errors ආවොත් එහෙම අපිට ඒක රීප්ලේස් කරගන්නත් හරිම ලේසි. මෙයා තමයි pilot deployment method කියලා කියන්නේ. Okay, and the last one, phase deployment method. In this deployment method, the new system is implemented phase by phase while removing phases from the old system. ඒ කියන්නේ අපි පරණ system එකෙන් phase එකක් අයින් කරද්දී අපි ඒ phase එක replace කරනවා new system එකෙන්. That means අපි ගත්තොත් එහෙම example එකක් විදියට අන්නහම phases ටිකක් මේ ඉන්නේ old එකේනා මේ ඉන්නේ new එකේනා නම් අපි old system එකෙන් එක phase එකක් අයින් කරද්දී මෙන්න මේ කියන phase එක අයින් කරද්දී අපි එන්නේ phase එක මෙන්න මේ new කියන එක ඇතුලෙන් implement කරගන්නවා අපේ system එකට. new කියන එක ඇතුලෙන් අපි system එකට අදාළ ඒ phase එක satisfy කරගන්නවා. ඊගාවට එතනින් error එකක් එන්නේ නැත්නම් අපි යනවා ඊගාවට step එක විදියට තව එකක් මෙන්න මේ old system එකෙන් අයින් කරලා ඒ part එකත් අපි satisfy කරගන්නවා new system එකෙන්. තව යද්දී ඔය වගේ පොඩ්ඩක් මේ old system එක replace කර ඒගොල්ලන්ව satisfy කරගන්නවා new system එකෙන්. and lastly we are removing the entire old system and just keeping our new system in phase deployment method. phase deployment එකේදීත් වෙන්නේ පොඩි phases ටිකකින් ඇවිල්ලා errors එන්නේ නැත්තම් මෙයාව අන්තිමටම new system එක entirely implement කරනවා. entirely deploy කරගන්නවා අපිට ඕන විදියට. ඒක තමයි deployment of a system කියන part එක ඇතුළතදී අපිට තියෙන deployment methods ටික. direct deployment එකේදී කරේ පරණ එක්කෙනාව අලුත් එක්කෙනාව ගමන් අයින් කරා. and parallel deployment එකේ දෙන්නම ටික කාලයක් අරන් ගිහිල්ලා අලුත් එක්කෙනාගේ issue එකක් නැත්තම් පරණ එක්කෙනාව අයින් කරා. third එක විදිහට අපි ගත්තේ pilot deployment. ඒකදී අපි selected area එකකට මුල් new system එක දීලා errors එන්නේ නැත්තම් මුළු area එකට මේක දුන්නා. and අන්තිමට phase deployment method. phase deployment එකේදී උනේ පරණ එකෙන් phase එකක් අයින් කරද්දී අලුතෙන් phase එකක් add කරලා system එක fulfill කරගත්තා ඕන කරන requirements ටික. අන්තිම part එක විදිහට අන්තිම step එක විදිහට මේ system development life cycle එකේ තියෙන්නේ maintenance and troubleshooting කියන part එක. මේ maintenance and troubleshooting කියන part එකේදී වෙන්නේ අපිට ඕන කරන
මේන්ටේනන්ස් ටික ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම සිස්ටම්මයක් එකම විදියට තියන්න හැමදාම අපිට අප්ඩේට්ස් ඕන වෙනවා අපිට තව අලුත් ෆීචර්ස් ඇඩ් කරන්න ඕනෙනවා අලුත් ඩේටා ඇඩ් කරන්න ඕනෙනවා ඔය වගේ දේවල් කරද්දී එක්සැම්පල් එකක් විදියට අපිට තව අලුත් ෆීචර් එකක් ඇඩ් කරන්න ඕන නම් මේකට අපි ගත්තොත් එහෙනම් 2015 2024 වෙච්ච සිස්ටම් එක ගන්න මේ වෙනකොට අපිට අනිවාර්යෙන් AI chatbot කෙනෙක් වගේ කෙනෙක් ඇඩ් කරන්න උවමනාවක් එනවා. ඒත් එතකොට අන්න ඒ වගේ ෆීචර්ස් ඇඩ් කරන ඊට පස්සේ අප්ඩේට්ස් දෙන එක, new technologies වලට move වෙන එක. ඒ වගේ දේවල් කරන්නේ මෙන්න මේ maintenance and troubleshooting. එහෙම නැත්නම් 6 වෙනි phase එක 6th phase එකේදී තමයි මේ maintenance and troubleshooting කියන දේවල් ටික කරන්නේ. දැන් regular updates අපිට මේකදී හම්බ වෙනවා සහ අවශ්‍ය කරන requirements ටික අපි new technologies use කරන ඒවා සහ features set කරන ඒවා මෙතනදී අපි කරනවා. පිළිවෙලට ගත්තට පස්සේ identification of requirements, designing the solution, coding the solution, testing and debugging, deployment of the system, maintenance and troubleshooting. ඔය කියන steps 6 තමයි system development life cycle එකක් ඇතුළතදී අපි mainlyම follow කරන steps 6. Okay, so අපේ lesson එකේ next part එක තමයි system development life cycle models නැත්නම් අපි කියනවා SDLC models කියලා. ඉතින් මේ SDLC models වල models වර්ග ටිකක් තියෙනවා. ඒ කියන්නේ අපි අර කතා කරපු 6 steps of system development life cycle කියන එක කොහොමද හරියට follow කරන්නේ කියන්නේ. system එකක් හදනකොට අපි follow කරන steps 6ක් තියෙනවා. ඉතින් මේ steps 6 follow කරන models ටිකක් තියෙනවා. පළවෙනි එක waterfall model, ඊට පස්සේ තව ඉන්නවා spiral model, prototyping model and then iterative incremental model. සමහරක් අය කියනවා iterative incremental model කියලා. ඉතින් ඔන්න ඔය කියන විදි ටික තියෙනවා අපිට system development life cycle model එකක් විදියට. ඉතින් මේක ඇතුළතදී මේ සිලබස් එකේ අපි කතා කරන්න තියෙනවා waterfall model එක ගැන සහ iterative නැත්නම් iterative incremental model කියන දෙන්න ගැන. පළවෙනියට ඉන්නවා waterfall model එක. වචනෙන්ම ගත්තට පස්සේ waterfall එකක් කියලා අපි කතා කරන්නේ දියැලක් කියන එක ගැන. දියැලක් ගත්තාම උඩ ඉඳන් පල්ලෙහාට තමයි වැටෙන්නේ. ඉතින් මේ දියැල්ල ගැන ගත්තට පස්සේ තව ගත්තොත් එහෙම අපිට කවදාවත් පහළට එන වතුර ටිකක් උඩට යන්න විදියක් නැහැ. ඉතින් අන්න ඒ දේවල් වගේ දේවල් හේතු මෙන්න මේ මොඩල් එක ඇතුළේ ඇප්ලයි වෙන හින්දා තමයි මේකට අපි waterfall model කියලා කියන්නේ. so මේකෙදි වෙන්නේ අර steps 6ම තමයි. අපි කතා කරමු steps 6ෙම තියෙනවා. first step එක identification of requirements. identification of requirements කියන step එක අපි complete කරගත්තට පස්සේ we are going to the next step which is designing the solution. thing after we came from the first step we can't go back, like it's like a waterfall, so we can't go back to the first step after we are coming to the second step which is designing the solution. designing the solution කියන එකට ආවට පස්සේ අපිට ආයෙ බෑ first step එකට යන්න. එතකොට අපි හැමතිස්සෙම step එක complete කරන්න කලින් we have to make sure whether there is more to do or not. identification of requirements වගේ phase එකක් ඇතුළතදී තව කිසිම දෙයක් තියෙන්න බෑ. completely ඒ phase එක complete කරගත්තොත් විතරයි, like 100% complete කරගත්තොත් විතරයි අපි second step එකට එන්නේ. මොකද අපිට බෑ මැද්දෙන් ආය පාරක් අපිට මේක අමතක වුණා මේක බැරි වුණා කියලා ආය පාරක් පස්සට යන්න. and second step එක පස්සේ අපි යනවා coding the solution, testing, deployment and maintenance troubleshooting. ඉතින් මෙන්න මේ වගේ කට්ටිය එද්දි අපිට කොයි වෙලාවකවත් බෑ මෙන්න මෙහෙම යන්න බෑ. පස්සට යන්න බෑ. හැමතිස්සෙම අපිට උඩින් පටන් ගත්තට පස්සේ 1 to 6 කියන ටික පිළිවෙලට තමයි අපිට එන්න පුළුවන් මේ waterfall model එකේදී. එතකොට මේක ඇතුළතදී අපි දැනගන්න ඕන දෙයක් තමයි මෙන්න මෙයා which means identification of requirements. මෙන්න මේක identification of requirements must be fixed. identification of requirements කියන එක නා අනිවාර්යෙන් fix වෙන්න ඕනේ මේ system මේ waterfall model එක පාවිච්චි කරලා system එකක් හදනවා නම් අනිවාර්යෙන්ම. ආයෙ ගත්තට පස්සේ ඉතින් එතකොට මේක ඇතුළේදී අපිට කියන්න පුළුවන්
ෆික්ස් ටයිම් ෆ්‍රේම් අපිට දෙන්න පුළුවන්. ඒ කියන්නේ ඩිප්ලෝ සිස්ටම් එක දැන් පටන් ගද්දිම ඩෙන්ටිෆිකේෂන් ඔෆ් රික්වයර්මන්ට්ස් ගන්නවානේ. එතනින් අපිට පුළුවන් ෆික්ස් ටයිම් එකක් දෙන්න අපිට මේක ඉවර කරන්න. ඊට පස්සේ මේකේ ෆ්ලෝ එකක් යන්නත් පුළුවන්. ඒ වගේම තමයි ක්ලයන්ට් අපි ගන්න අපේ ඉන්න ක්ලයන්ට් වේ ඉන්ටරැක්ට් වෙන්නේ මෙන්න මේකෙදි මෙන්න මෙතන ඇක්සෙප්ටන්ස් ටෙස්ට් එකේදී තමයි කියන්නේ identification of requirements එකෙන් පස්සේ අපි requirements ටික දීලා ඕකේ එකක් ගත්තට පස්සේ ආයි client අපිට involve වෙන්නේ මෙන්න මෙතන. එතකොට client involvement එකත් ගොඩක් අඩුයි මෙන්න මේ system එකක් හදද්දි. එතකොට identification of requirements ටික නිකන් ඔළුවේ තියාගෙන අපි මේ වගේ තිබ්බොත් හොඳයි කියලා දීලා පස්සේ හිත වෙනස් වුණා කියලා අපිට සිස්ටම් එකේ චේන්ජස් කරන්න බෑ. මොකද යා waterfall model එකකින් fixed requirements තිබ්බා. එතකොට changes කරන්න බෑ. ආයෙ මෙන්න මෙතන acceptance test එකට ආවට පස්සේ තමයි client system එක බලා ගන්න පුළුවන් වෙන්නේ. Okay, so the next one is iterative incremental model. waterfall model එකට පස්සේ තියෙන model එක iterative incremental model. ඉතින් මේ model එක ඇතුළතදී වෙන්නේ අපි ගන්න system එක the meaning of the words iterative and incremental. Iterative කියන්නේ small portions and incremental කියන්නේ පොඩ පොඩ වැඩි වෙනවා. So මේක ඇතුළතදී basically වෙන්නේ අපි ගත්තොත් එහෙම system එකක් මෙන්න මේ විදියට අපි ආව චූටි කැලි වලට වෙනස් කරගෙන parts වලට separate කරගෙන මෙන්න මේ වගේ පොඩ increase කරන් යන එක තමයි මේ system එක ඇතුළේ system model එක ඇතුළේදී system එක build කරන්න use කරන්නේ. ඉතින් මේකෙදි අපි system process එක system start process එක system එක build කරන process එක start කරන්නේ just with a rough idea එකක් එක්ක තමයි system එක build කරන්න process එක start කරන්නේ. ඊට පස්සේ අපි මෙන්න මේ කියන විදියට තමයි cycles මේක ඇතුළේදී යන්නේ. IOR means identification of requirements and planning, analyzing, testing, evaluation and deployment. ඉතින් මේ හැම තැනකදීම අපිට අර කියන සිස්ටම් එක මුළු සිස්ටම් එකම චූටි පාර්ට්ස් වලට කඩාගෙන තමයි මෙන්න මේ දේවල් ටික කම්ප්ලීට්ලි හැම පාර්ට් එකකම යවන්නේ. ඉතින් ඒතකොට මේක ඇතුළේදී රෆ් අයිඩියා එකකින් පටන් ගන්න චුට්ට සිස්ටම් එකේ ඉන්ක්‍රීස් වෙන එකක් තමයි කරන්නේ. ඒත් එක්කම තමයි දැන් මේ අර අපි දැන් කිව්වා චූටි පාර්ට්ස් ඔක්කොම මේක ට්‍රූ යවනවා කියලා. ඒතකොට ඔයාලට පේනවද මෙන්න මෙතන තියෙනවා ටෙස්ටිං කියලා එකක්. මේ තැන්වලදී අර සිස්ටම් එකේ හැම පොඩි පාර්ට් එකකදීම user involvement එකක් එනවා, client involvement එකක් එනවා. එතකොට මේ waterfall model එකේ වගේ නෙමෙයි මේක ඇතුළේදී ගොඩක් times වලට අපිට අපේ client මෙන්න මේ acceptance testing එකකින් හරි කොහෙන් හරි මේ සිස්ටම් එකත් එක්ක interact වෙනවා. ඒ කියන්නේ එතකොට එයාට changes කරගන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. එයාට change එකක් කරගන්න ඊට පස්සේ තියෙන දේවල් වෙනස් කරගන්න වගේ දේවල් කරන්න chance එක ගොඩක් වැඩි මෙන්න මේ iterative incremental model කියන එක ඇතුළේදී. ඒත් එක්කම තමයි requirements ටික fix වෙන්න ඕනේ නැහැ. changes වෙන්න පුළුවන්. අපි පටන් ගන්නේ rough idea එකකින් and ඊට පස්සේ ඒක තමයි අපි develop කර යන්නේ. ඊගවට තියෙන අනිත් ලොකුම ඇඩ්වාන්ටේජ් එක තමයි හිතන්න අපි දැන් මේක සිස්ටම් එකේ අපි ගත්තොත් එහෙම එක පාර්ට් එකක් කම්ප්ලීට් කරන් යනවා කියලා. අන්නේ කම්ප්ලීට් කරන් යද්දී මේක කම්ප්ලීට් කරන් යද්දී ඒ කම්ප්ලීෂන් සයිකල් එක තුළ තියෙන නොලෙජ් එක අපිට පුළුවන් ඊගාව පාර්ට් එකට ඇප්ලයි කරන්න. that means මෙන්න මේ කියන එක පාරක් රන් කරද්දී එක පාර්ට් එකකට රන් කරද්දී ඔයා හොයාගන්න මොකක් හරි අලුත් විදියක් මේක මේව කරන්න ඉම්ප්ලිමන්ට් කරන්න අලුත් නොලෙජ් එකක් මොකක් හරි එක්ස්ට්‍රා නොලෙජ් එකක්. ඉතින් ඒතකොට අපිට පුළුවන් ඊගාව සයිකල් එකට යද්දී අන්නේ නොලෙජ් එක ඇප්ලයි කරලා එක්ක වැඩේ ලේසි කරගන්න නැත්නම් ඊට වඩා හොඳ විදියකට ඩෙවලොප් කරන්න. අන්න ඒ වගේ වාසි ගොඩක් තියෙනවා මේක ඇතුළෙත් and waterfall model එක ඇතුළෙත් advantages ගොඩක් තියෙනවා. ඉතින් එතකොට දෙන්නගෙම අපි ගත්තොත් එහෙම scenario build එකත් එක්ක අපිට ඒ සිස්ටම් එකේ තියෙන scenario එක සිස්ටම් එක ඕනේ කොයි විදියටද සිස්ටම් එකේ මේ වෙනකොට තියෙන requirements කියන හැමදේමත් එක්ක තමයි අපි decide කරන්න අපිට ඕනේ කරන model එක. සිස්ටම් එක සාමාන්‍යයෙන් requirements fix නැත්නම් සිස්ටම් එක ගොඩාක් ලොකු සිස්ටම් එකක් නම් අපි ගොඩක් වෙලාවට iterative incremental යන එක හොඳයි. මොකද ලොකු සිස්ටම් එකක් අපිට ඒතකොට චූටි පාර්ට්ස් වලට කඩලා වැඩේ කරගන්නත් පුළුවන් සහ ලොකු සිස්ටම් එකක් ගොඩක් වෙලාවට requirements fix වෙන rate එක ගොඩක් අඩුයි. requirements ටික fix නම් අපිට සිස්ටම් එකේ scope එකත්
ෂේප් ගැන්න අපි ගත්තොත්තයෙන් පොඩි රේන්ජ එකක් නම් වෝටර්ෆෝල් මොඩල් යන එක කොහොමත් අපිට ලේසි. ඒ වගේ තමා සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් මොඩල්ස් දෙක අපි වෙන් කරගන්නේ. සෝ මේ තමා එන්ටයි ලෙසන් එකේම අපි කතා කරන්න තිබ්බ දේවල් ටික අපි සිස්ටම්යක් කියන්න මොකක්ද ඉන්ෆර්මේෂන් සිස්ටම්යක් මොකක්ද මැනුවල් සිස්ටම්ස් කම්පියුටරයිස් සිස්ටම්ස් කියන මොනවද සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් එකේ තිබ්බ ස්ටෙප්ස් 6 ෆලෝ කරන්න ඕනේ ස්ටෙප්ස් 6 and ඒවා ඇතුලේ තිබ්බ පාර්ට්ස් ඒ වගේම අන්තිමටම සිස්ටම් ඩෙවලොප්මන්ට් ලයිෆ් සයිකල් නැත්නම් SDLC මොඩල්ස් දෙකක් waterfall model සහ iterative incremental model කියන ටිකම කවර් කරා and මේක ඇතුලෙන් questions සහක් දුනත් ගොඩක් වෙලාවට අපෙන් අහන්නේ scenario එකක් දීලා ඒ scenario එකට අදාළව මේ system එක කොහොමද build කරලා තියෙන්නේ මේක ඇතුලේ requirements ටික system analyst part එක කරලා තියෙන්නේ කවුද වගේ scenarios තියෙන්නේ ආවට past papers ඊට පස්සේ ටිකක් කරන්න පුළුවන් and ළඟදීම past papers discussion එකත් ඒකට අදාළව කරමු